අයිබෝන් සියලු දෙනාටම දැන් අපේ බස් එක අරස් කරපු තැන ඉඳලා සෑහෙන දුරක් අපි ඇවිල්ලා තියෙනවා දැන් කිසිම අදහසක් නැහැ කොච්චර දුරක් ආවද කියන්න මේ පේන්නේ අපි යන ගමන කොහොමද ඉතින් ස්වාමීන් වහන්සේලාත් යනවා වතුර එකක් බොන්නවත් තැනක් නැහැ මෙතන මේ පේනවා බෝඩ් එකක් පල්ලේ තව කිලෝමීටර් 50ක් තියෙනවා සිරාවට 50ක් තියෙනවා ඉන්න තැන පුරාණි කියන තැන තමයි අපි දැන් ඉන්නේ කිලෝමීටර් 50ක් විතර දුරක් තවත් අපිට දුරලා තියෙනවා මේ මඩකලපුවට ලං වෙන්න සෑහෙන අමාරුවෙන් තමයි කට්ටියම යන්නේ අපේ වසම මම බණ කිරියක් ආවා පල්ලි ගහපන් තව 50ක් තියෙනවා මේ ආයෙත් මේ ඉන්න තැන ඉඳන් 50 ඔයාලා වෙන ඇති කිලෝමීටර ගානක් අපි දැන් ඇවිදගෙන යනවා වතුර එක්කත් දෙන්න කිසිම තැනක් නැහැ කිලෝමීටර කීයක් ඇවිද්දද කියලාවත් දන්නේ නැහැ එක දිගට ඇවිදගෙන යනවා දැන් දැන් එන්න අඳුර වැටෙනවා මේ පාරේ කිසිම ලයිට් එකක්වත් පේන්නේ නැහැ අපිට අපි ආපු වාහනයක්වත් මේ අහල පාලකවත් නැහැ මේ කැම්ප් එක ඉවර වෙන සීමාවෙද අපි දැන් ඉන්නේ පුණානි ස්ටේෂන් මේ ඉස්සරහින් පේන්නේ පුණානි ස්ටේෂන් එක මේ රේල් ස්ටේෂන් දෙකක් තියෙනවා අපිට දැන් පේන්න තියෙනවා මෙතන පංචමහා විහාරයේ පුණානි මේ තියෙන්නේ අතන හන්දියේ තියෙන බුදු පිළිම වලට පේන ඇති හැම කෙනෙක්ම ගොඩක් මානසික ඉඳගෙන ඉන්න සමහරක් අය වැටිලා ඉන්නවා සමහරුන්ගේ කෙන්න පෙරලා පිළිම පැකට් අරගෙන ඒවා වලින් තමයි ඉස්සරහට යන්නේ
ඉතින් දැන් තමයි කියන්නේ මේ ඔබ සිග්නල් නැහැ. අයතේ කානුපාතේ මුස්ලිම් අය එක කිව්වා. අපේ ආනන්නේ මොකද අර මේ අර කට්ටිය ආරක්ෂාව මොකද? එතන නම් ප්‍රශ්නයක් නෑ දැන් ගලටි ගලව දාගන්න යඩුවට. ඒ ටික ඇතුලේ ඉන්නවා. ඔව්. උනුත් හැබැයි මේ සමහර කියලා එනවා තු වටින් මේ ඇතුලේ පාරවල් තියෙනවා නේද? කියන හරිම එක සෙට් එකක් වන්දන ඉරයි අම්බෝලේ වතු කරා ඉස්සරහින් බයකට අහම්බුරින් බයකට පස්සේ ආපොට්ට අපි පාර වහගෙන යන්න දෙන්න. ගාන්දනේ වංශේ अरे अतुल बस नोल नहीं පතුරේ යාර අපිත් එක්ක ඉන්න එක්කන හැබැයි වොයිස් කට් එකක් දාලා යන්න. පුරේ වතුර බින්දුවක් නෑ අපිට බොන්න මේ දැන් මේ පන්සලෙන් තමයි වතුර ටිකක් කියලා අරගත්තේ. පොඩි හරි 50ක් ආවේ එකට ඒකෙන් තමයි. මොකද මේ වේලක්වත් කන්න නැතුව තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වතරනේ. ඒවා දුකන්ට
එන මොනවා තේරුම් ගන්න අපි නයිට් ටික වෙලාවකින් සම්බන්ධ වෙමු. ඒකක් ගන්නකොට අපි අමාරු තේරුම් ගන්න එක. බ්‍රේක් එකක් දෙන්න කිසිම තැනක් නැහැ. කිලෝමීටර් කීයක් ඇවිද්දද කියලාවත් දන්නේ නැහැ. එක දිගට ඇවිදගෙන එනවා දැන්. දැන් එන්න අඳුර වැටෙනවා මේ පාරේ කිසිම ලයිට් එකක්වත් පේන්නේ නැහැ අපිට. අපි ආපු වාහනයක්වත් මේ අහල පහලකවත් නැහැ. මේ කැම්ප් එක ඉවර වෙන සීමාවෙද අපි දැන් ඉන්නේ. පුණානි ස්ටේෂන්. මේ ඉස්සරහින් පේන්නේ පුණානි ස්ටේෂන් එක. මේ රේල්වේ ස්ටේෂන් දෙකක් තියෙනවා. අපිට දැන් පේන්න තියෙනවා මෙතන පංචමහා විහාරයේ පුණානි. अरे अतुल සතුටුයි ඔයාලා අපිත් එක්ක ඉන්න එක ගැන. හැබැයි වොයිස් කට් එකක් දාන්න යන්න. පුරේ වතුර බින්දුවක්වත් නැහැ අපිට බොන්න. මේ දැන් මේ පන්සලෙන් තමයි වතුර ටිකක් කියලා අරගත්තේ. පොඩි හරි 50ක් ආවේ එකට ඒකෙන් තමයි. මොකද මේ වේලක්වත් කන්න නැතුව තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අතන හන්දියේ තියෙන බුදු පිළිම. වලට පේන ඇති හැම කෙනෙක්ම ගොඩක් මානසික ඉඳගෙන ඉන්න. සමහරක් අය වැටිලා ඉන්නවා. සමහරුන්ගේ ඒ කෙන්න පෙරලා අපි ලුණු පැකට් අරගෙන ඒවා වලින් තමයි ඉස්සරහට යන්නේ.
අයිබන් සියලු දෙනාටම දැන් අපේ බස් එක අරස් කරපු තැන ඉඳලා සෑහෙන දුරක් අපි ඇවිල්ලා තියෙනවා දැන් කිසිම අදහසක් නැහැ කොච්චර දුරක් ආවද කියන්න මේ පේන්නේ අපි යන ගමන කොහොමද ඉතින් ස්වාමීන් වහන්සේලාත් යනවා වතුර එකක් බොන්නවත් තැනක් නැහැ මෙතන මේ පේනවා බෝඩ් එකක් පල්ලේ තව කිලෝමීටර් 50ක් තියෙනවා සිරාවට 50ක් තියෙනවා ඉන්න තැන. පුරාණි කියන තැන තමයි අපි දැන් ඉන්නේ. කිලෝමීටර් 50ක් විතර දුරක් තවත් අපිට දුරලා තියෙනවා මේ මඩකලපුවට ලං වෙන්න. සෑහෙන අමාරුවෙන් තමයි කට්ටියම යන්නේ. අපේ වසම මම බණ කිරියක් ආවා. පල්ලි ගහපන් තව 50ක් තියෙනවා. මේ ආයෙත් මේ ඉන්න තැන ඉඳන් 50. और वेना है किलोमीटर गाना कभी तक यही देखना ना वहाँ अबे आदर नहीं वो आरा में आरा काटी आरा सामू करे इतना ना प्रश्न है ना डंडे गलती गलवा दाखन या डोडे ये भी कहते हैं उन्होंने तबाही में हमारे पूरे इन्होंने तो होते नहीं है तो इन्होंने पारवाल दिया ना ये ना इन्होंने कितने मांगता है ඉරයි අම්බෝලේ වතු කරේ ඉස්සරහින් බයයට පටන් ගන්න බයයට පටන් අපි පාර වහගෙන යන්න දෙන්න ගාන්දනේ වංශي Olmaz ya.